ලෙඩ අහනවා එයාට තියෙන අමාරුව මොකද්ද කියලා මගෙන්. ඒක මම දන්නේ. ඒක දන්නේ ඔයානේ. ඔයාට තියෙන අමාරුව. හරි හරියන්ගේ පතියේ තියෙන අමාරුව මන් දන්නවා මට තේරෙනවා. ඒ උනට ඇයි ඒක එහෙම වෙන්නේ කියලා ඒකට හේතුව දන්නේ ඕගොල්ලන්නේ. මං නම් දන්නේ නැහැ අම්මා. මට මොකුත් කිව්වේ නැහැ. තාත්තම ඔක්කොම අහගත්තේ. ඔව් මම අහගත්තා. ඒක අහගන්න ඕනේ ඒ ගැන වගකීමක් තියෙන මිනිස්සෙක්. ඒක ඔයා අහගත්තා කියලා ඔයා ගිහිල්ලා ඒකේ කවිපන්තියක් ලියයි. ඔයා ඒක අහගත්තොත් එහෙම ඔයා ඒ ප්‍රශ්නේ ගැඹුරටම කිමිදෙලා ඒකේ තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා බලයි. මොන මල වදයක්ද කියලා කියන්නකෝ ඒක. මම ඒක දැනගත්තට පස්සේ ඒක දැනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ටික කරනවා. එච්චරයි. මොකද්ද? ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින